හෙලෝ ගයිස් අද මම හදන්න යන්නේ මාසක් ගාණක් කල් තියාගෙන කන්න පුළුවන් වගේම රස සුවඳ පෙනුම මේ තුනම තියෙන සුපිරි බත් එකක්. මේක නම් සුපිරියක් හොඳේ. ඉස්සලාම ගයිස් චිකන් වල බ්‍රෙස්ට් එක අපි මෙන්න විදිහට තීරු කපාගෙන ඒකට අපි ගම්බිරිස් කුඩු, බැදපු මිරිස් කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු, තලාගත්ත ඉංග්‍රීසි දුරුණු කරපිංචයි දාලා ওই ටික හොඳට අනා ගන්න ඕනේ. චිකන් ටික වෙලාවක් අපි සීසන් වෙන්න තියාගෙන අඩු ගින්දරේ හිමීට අපි ওই ටික ෆ්‍රයි කරගන්න ඕනේ. ගින්දර වැඩි කරගෙන උඹලෝක කර ගන්නවා එහෙම නෙමෙයි හොඳේ. චිකන් ටික ඔන්න විදිහට දිගට කපා ගත්තාම फ्राई කරගන්න හරිම ලේසි. ඔන්න ඔය කලයකට එනකන් චිකන් ටික අපි බෙද ගන්නවා. ඊට පස්සේ ගයිස් තෙල් ටිකක් ලිපේ තියලා ඒකට අපි කොත්තමල්ලි ටිකකුයි කොත්තමල්ලි වලට වඩා ටිකක් අඩුවෙන් සූදුරුයි ඊටත් වඩා ටිකක් අඩුවෙන් උළුහාලුයි උඹලන්ට සැරෝනි ගානට ගම්බිරිසුයි ඔය එකතු කරගත්තු ඔක්කොටම වඩා වැඩියෙන් අපි තලයට එකතු කරගන්න. උඹලා මේ වෙලාවේදී ගින්දර නම් වැඩි කරගන්න එපා පුතේ. හොඳේ. ආපු පහේ ටික අඩු ගින්දරේ සුවඳ එනකන් හොඳට බැදුනට පස්සේ අපි ඒකට වේලිච්ච මිරිසුයි ලපටි කරපිංචා එකතු කරගන්න ඕනේ. මේ ටික බැදෙද්දින සුවඳම ඇති බඩ පිරෙන්න වගේම කෑම රුචිය වැඩි වෙනවා. අඩු ගින්දරේ ඔය ටික බැදුනට පස්සේ අපි ඔය ටික පෙරාගෙන ටිකක් නිමෙන්න තියලා ඔය ටික අපි බ්ලෙන්ඩර් කප් එකට දාගන්න ඕනේ. ඕකටම අපි බැදපු ලුණු සුදු ලුණුයි අර කලින් බැදගත්තු චිකන් ටිකයි එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩ් කරගත්තාට පස්සේ ගයිස් මෙන්න මේ වගේ මාරම රස පවුඩර් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. උඹලට කියන්න මේකෙන් එන සුවඳ නම් පිස්සුවක් හොඳේ. මේක ගයිස් පිටි වෙන්නම බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. හොඳේ. පිටි වෙන්නම බ්ලෙන්ඩ් කරන කප් එක මම ගොරක කොටන්න ගිහිල්ලා සෙත්ත පෝච්චුණා. ඒකයි මම මේ ගානට කොටා ගත්තා. ඕන ඔට්ටුවක් උඹලා මේ වගේ පවුඩර් එකක් නම් ජීවිතේට හදලා නැහැ. මේකට හොඳම හාල තමයි කීරිසම්. ඒකට අපි බේලිෆ් කොළ තරුමල් පඳුරු රම්පේ වගේම සේර එනසාල් කුරුඳු කරාබ්නට එකතු කරලා අපි ඔය බත් එක හොඳට ඔන්න ඔය ගානට උයා ගත්තට පස්සේ බත් එක ලිපේ තියෙද්දිම අපි අර හදාගත්ත මැජික් පවුඩර් එක ඕකට එකතු කරලා හොඳට කලවම් කරන්න ඕනේ. ඒ පවුඩර් එක අපිට මාස ගාණක් කල් තියාගෙන කන්න පුළුවන්. හොඳේ. ඔය ටික හොඳට කලවම් කරගත්තට පස්සේ අපි ඔකට මුද්දරස් පල්ලුනේ රටකජු ටිකකුත් එකතු කරලා ආයෙ ටිකක් හොඳට කලවම් කරලා අන්තිමේදී මම අසමෝදකම් කොළ ටිකකුත් ඕකට එකතු කරගන්නවා. මේ බත් එකෙන් එන සුවඳ නම් උඹලා ජීවිතේට බත් එකකින් නම් විඳලා නැතුව ඇති. මේක ඒ තරමටම සුවඳයි. අපි මස් මාළු හදද්දී අර පහේ කුඩු හදද්දී එන සුවඳ රස නෙමෙයි ගයිස් මේකෙන් එන්නේ. රස නම් ඉතින් මට කියන්න තේරෙන්නේ නැහැ. මොකද මම වෙන කිසිම බත් එකකින් මේ බත් එකේ රස විඳලා නැහැ. අපේ රටේ දේශීය කුළුබඩු වල තියෙන රස ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් සුපිරිම බත් එකක් තමයි ගයිස් මේක. මට හැමදාම ඔයාලට කියන්න ඕනි උනේ කෘත්‍රිම රසකාරක වර්ණක නැතුව ස්වභාවික දේවල් වලින් රසට කෑම උයන්න පුළුවන් කියලා. ඩෙන්ගු වෛරස් තුන වගේ දේවල් නිසා ලංකාවේ අද ගොඩක් අය අසනීපෙන් ඉන්නේ. අසනීපෙන් ඉන්නට කෑම රුචිය වඩවන්න පුළුවන් සුපිරිම බත් එකක් තමයි ගයිස් මේක. මේකත් එක්ක හොද්දක් තිබ්බනම් ආයෙත් වෙන මොකුත් ඕනේ නැහැ. එනිතින් උඹලත් හදාගෙන කාහල්ලා මයියා